ලෝකයේ වේගවත්ම වාහන කිව්වම අපේ මතකෙට එන්නේ බුගාටි හරි ෆෝමියුලා 1 වර්ගයේ කාර් හරි වෙනවා. හැබැයි රෝද දෙකක් උඩ මේ තරම් වේගයක් අත්පත් කරගන්න පුළුවන් කියලා කවුරුත් හිතුවේ නෑ. මේක යතුරු පැදියක් නෙමෙයි. මේක කවසාකි සමාගමේ අභ්‍යවකාශ තාක්ෂණය සහ මෝටර් රථ ඉංජිනේරු ශිල්පය එකතු වෙලා හදපු දැවැන්ත මුර්ගයෙක් වෙනවා. අද අපි කතා කරන්නේ කවසාකි නින්ජා H2R ගැනයි. අපි හැමෝම දන්නවා නින්ජා ZX 10R වගේ බයික්වලක් තියෙන්නේ 1000cc එන්ජිමක් කියලා. ඒ වගේම තමයි කවසාකි නින්ජා H2R බයික් එකේ තියෙන්නේ 1000cc එන්ජිමක්. එහෙනම් ඇයි මේ කවසාකි නින්ජා H2R බයික් එක මෙච්චර වේගවත් වෙන්නේ? රහස තියෙන්නේ මේ බයික් එකේ තියෙන සුපර් චාර්ජර් එකේ. සුපර් චාර්ජර් එක කියලා කියන්නේ සරලවම කිව්වොත් එන්ජිම එකට හුස්ම ගන්න උදව් වෙන අධිවේගී වායු පොම්පයක් වෙනවා. අනෙක් සමාගම් පිටතින් සුපර් චාර්ජර්ස් මිලදී ගන්නකොට කවසාකි සමාගම ඔවුන්ගේම සුපර් චාර්ජ් එකක් නිර්මාණය කරනවා. මේ සුපර් චාර්ජ් එකේ ඇතුළත ඇති පංකාව සකස් කරලා තියෙන්නේ තනි ඇලුමිනියම් කොටසකින්. එය විනාඩියකට වාර 1,30,000ක් කැරකෙනවා. මේ අධික වේගය නිසා ඇතිවන හීට් එක නැත්තම් තාපය පාලනය කරගන්න විශේෂ ඔයිල් චෙක් සිසිලන පද්ධතියක් එන්ජිම ඇතුලේ පිහිටලා තියෙනවා. සරලවම කිව්වොත් මේ එන්ජිම තප්පරයකට වාතය ලීටර් 200ක් විතර ඇතුළට උරා ගන්නවා. ඒ පීඩනය කොච්චරද කියනවා නම් එන්ජිම ඇතුලේ කුඩා සුලිකුණාටුවක් ඇති වෙනවා හා සමානයි. ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ බයික් එකේ සයිඩ් කණ්ණාඩි නැති කියලා. ඇත්තටම පැයට කිලෝමීටර් 300කට ආසන්න වෙනකොට මේ කවසාකි නින්ජා H2R බයික් එකේ සයිඩ් කණ්ණාඩි කියන්නේ බයික් එකටම බාධාවක් වෙනවා. ඒ ඇයි කියලා කතා කරොත් පැයට කිලෝමීටර් 300කට වඩා වේගෙන් යනකොට සුළඟ හරියට තද තාප්පයක් වගේ ක්‍රියා කරනවා. පැත්තට නිරැහැති කණ්ණාඩි වල සුළඟ වදිනකොට ඒක විශාල ප්‍රතිරෝධයක් ඇති කරනවා. මේක බයික් එකේ වේගය අඩාල කරන්නත් එන්ජිම දැඩි වෙහෙසකට පත් කරන්නත් හේතු වෙනවා. ඒ වගේම තමයි අධික වේගයේදී කණ්ණාඩිය මත වදින සුළඟ නිසා බයික් එකේ හැඩලේ වයිබ්‍රේෂන් හෝ දෙපැත්තට වැනීමට පුළුවන්. H2R එක නිර්මාණය කර ඇත්තේ ඊටම සුමටව වාතය කපාගෙන යෑමටයි. කණ්ණාඩි තිබුණොත් ඒ සුමට ගලා යාම මිදි යනවා. මේ හේතු නිසා තමයි H2R බයික් එකකින් සයිඩ් කණ්ණාඩි සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ. සයිඩ් කණ්ණාඩි වෙනුවට මෙතන තියෙන්නේ එරොඩොනමික් වින් වෙනවා. ඒ කියන්නේ වායු ගතික පියාපත්. මේවා නිර්මාණය කරලා තියෙන්නේ කවසාකි එරෝස්පේස් සමාගමයි. මේ පියාපත් මකින් බයික් එකේ ඉදිරිපස රෝදය පොළවට තද කරලා තියෙනවා. එහෙම නොවුනොත් අධික වේගයේදී බයික් එකේ ඉදිරිපස කොටස ඉහළට එසවෙලා අනතුරක් වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය බයික් වල තියෙන ට්වින් ස්පෙයා ෆ්‍රේම් එක වෙනුවට මෙතන තියෙන්නේ ට්‍රේලිස් ෆ්‍රේම් එකක්. ඒකෙන් එන්ජිමින් එන රශ්මිය පිට වෙන්නත් අධික වේගයකදී බයික් එක නම්‍යශීලී වෙන්නත් උදව් වෙනවා. ඒ වගේම තමයි පිටුපස රෝදය එක පැත්තකින් පමණක් සවි කර ඇත්තේ එක්සෝස්ට් එක රෝදයකට ඉතා සමීපව තබා ගනිමින් බයික් එකේ සමබරතාවය ආරක්ෂා කරගන්නයි. කවසාකි නින්ජා H2R එකේ පේන්ට් එක නැත්තම් තීන්ත ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මේකේ තියෙන්නේ Miro Coated Matte Spark Black කියන තීන්ත වර්ගයයි. මේක ඇතුලේ සැබෑ රිදි අංශු අඩංගු වෙනවා. තවත් පොදුම හිතන දෙයක් තමයි මේ තීන්ත වලට පුළුවන් පොඩි සීරීම් තනිවම සුව කරගන්න. පරිසරයේ උෂ්ණත්වය අනුව තීන්තවල අණු නැවත සැකසී සීරීම් මැකී යනවා. ඒ වගේම තමයි සෑම H2R එකක්ම පාහේ කර්මාන්ත ශාලාවේ දක්ෂතම ඉංජිනේරුවන් කිහිප දෙනෙක් අතින් ඉතා සූක්ෂමව නිර්මාණය කරනවා. 2016 වසරේදී තුර්කියේදී කෙනන් කියන පුද්ගලයෙක් මේ බයික් එකේ සැබෑ ශක්තිය ලෝකයට පෙන්වුවා. තප්පර 26ක් ඇතුළත පැයට කිලෝමීටර් 400ක වේගයක් සටහන් කරලයි මේ බයික් එකේ සැබෑ ශක්තිය ඔහු ලෝකෙට පෙන්වුවේ. ඒ අවස්ථාවේදී ටයර් වල උෂ්ණත්වය දරා ගන්න පුළුවන් උනේ විනාඩි කිහිපයක් විතරයි. ඒ තරම් දරුණු බලයක් මේ බයික් එකට තියෙනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේක පාරේ පදින්න බැරි කියලා. ඒකට ප්‍රධානම හේතු තුනක් තියෙනවා. මේකේ ශබ්දය ඊටාම අධික වෙනවා. හරියට ගුවන් යානයක ශබ්දයක් වගේ. ඒ නිසා පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාවට මේකේ ශබ්දය ඉතා විශාල බාධාවක් වෙනවා. ඒ වගේම තමයි මේකේ ලයිට් හෝ සිග්නල් නැහැ. ඊට අමතරව මේකේ ටයර්
සාමාන්‍ය පාරවල්වලට ගැලපෙන්නෙත් නැහැ. නමුත් ඔබ පාරේ පදින්න කැමති නම් Kawasaki Ninja H2R බයික් එකේ සහෝදරයෙක් වෙන Kawasaki Ninja H2 එක මිලදී ගන්න පුළුවන්. ඒත් H2R කියන්නේ හැමදාමත් යතුරු පැදින් ලෝකයේ නොකඩෙන වාර්තාවක් වෙනවා. ඔබ හිතන විදිහට මේ බයික් එකේ වේගය අනාගතයේදී වෙනත් බයික් එකකට පරද්දන්න පුළුවන් වෙයිද? පහලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.